ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ වෙනස්ම ක්‍රමයකට හදන වෙරළු අච්චාරු රෙසිපි එකක්. අපි සාමාන්‍යයෙන් වෙරළු අච්චාරු හදන විදිහට නෙවෙයි මම අද මේක හදන්නේ. ඒ වගේම තමයි මේක මාරම රසයි. කල් තියාගෙන කන්නත් පුළුවන්. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. මම මේ වෙරළු අච්චාරුව හදන්න ගත්තේ ටිකක් ලොකු වෙරළු. මෙතන කෙටි 25ක් විතර තියෙනවා. මුලින්ම අපි මේ වෙරළු ටික හොඳට හොදලා වංගෙඩියක දාලා පොඩ්ඩක් කොටා ගන්න ඕන. ගොඩක්ම කොටා ගන්නේ නැහැ. පොඩ්ඩක් අර ගෙඩිය පැලෙන විදියට කොටා ගන්න ඕන. මෙන්න මේ වගේ. අච්චාරුව හදන්න ගන්නකොට ඉදිච්ච නැති හොඳට පැහිච්ච වෙරළු තමයි අපි ගන්න ඕන. මෙන්න මේ ගානට තමයි මම වෙරළු ටික කොටා ගත්තේ. ඊට පස්සේ මේ වගේ මෙටි ඇතිලියක් ලිපේ තියලා ඒකට දාගන්නවා සීනි මේස හැඳි 2ක්, ලුණු කුඩු තේ හැන්දක් විතර. ලුණු ඔයාලගේ රස අනුව දාගන්න. තව කෑලි මිරිසුත් මේස හැඳි 2ක් විතර, ගම්මිරිස් කුඩු තේ හැන්දක් විතර දාගන්නවා. මේවා නම් ඉතින් ඔයාලගේ රස අනුව වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක චුට්ටක් කලවම් කරලා මේකට මම දාගන්නවා අර කොටාගත්ත වෙරළු ටික. දාලා මේ විදිහට කලවම් කරගන්න. කලවම් කරගත්තට පස්සේ වෙරළු ටික වැහෙන ගානට වතුර දාලා අඩු ගින්දරේ තඹ ගන්න ඕන. ඔන්න දැන් වෙරළු ටික හොඳට තැඹිලා තියෙන්නේ. ඉතින් මේ බලන්නකෝ රස පාටට තියෙන හැටි. අපි මේ වෙරළු ටික කොටලා සේරම ಜಾති දාලා තඹ ගන්න නිසා වෙරළු ගෙඩිය ඇතුළත් හොඳට සැරට තියෙනවා. එතකොට ඉතින් ඔන්න මේ තියෙන්නේ මම හදාගනිපු වෙරළු අච්චාරුව. මේ දවස්වල වෙරළු තියෙන නිසා අනිවාර්යෙන්ම ඔයාලා මේක හදලා බලන්න. අපි වෙනද කන අච්චාරු වලට වඩා මාරම රසයි මේක. ඉතින් හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ සකු ෆුඩ්ස් channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.